පොඩියා මොකෝ කරගත්තෝ ආර වැඩේ? වැඩේ නම් කරගත්තා අයියා. නාකොටික්කෙන් පැන්න එක පාට. ඔයා දන්නවනේ ඔයාගේ බඩුවින්ද ගස්සන්ට ගේම ගාලා තියෙන්නේ. මන් දන්නවා නාකොටික් නෙමෙයි සුරාවදු පැන්නත් උඹ වගේ ගේම ගාලා දෙනවා කියලා. ඒකනේ ඔයාටම වැඩේ බාර දුන්නේ. ඒක නෙමෙයි අයියා. ඔයාගේ මල්ලි නෝනේ මේ ළඟදී ඇතුළේ ඉඳලා. ආප්පෝ ඌ ගැන කතා කරන්න එපා බං. කතා කරලා වැඩක් නැහැ. ඔය කන නඩුවක්ද කෑවේ. කොච්චර කිව්වත් ආන්නේ හරියට වැඩක් කරන්නෙම නෑ බං. මට නම් එපා වෙලා තින්නේ. හැබැයි ඉතින් ඕක තව වැඩි කාලයක් යන්නේ නැහැ. තව මාසයක් එකමාරක් යද්දි අනිවාර්යෙන් මෙළියේ. ඔය දැන් කොහොම බිස්නස් කටයුතු දෙනවද? බිස්නස් කියන්නේ ඉතින් ඔයා දන්නවනේ සල්ලි නම් ඉතින් කොච්චර තිබ්බත් මදි. අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි දේවලකල් කිස්සේ පැත්තට බෞද්ධයක් දාමුනේ අයියේ. දාමු බා මං ඒ ගැන සුන්නත් එක්කත් කතා කරා. මං ඌට කිව්වා මේ කොහෙවත් ඉන්න කයිචාන්නුන්ගෙන් බඩු ගන්නවා නම් කොහෙන් ගත්තර පාඩුවක් වෙන්නේ නැහැ බා. පොඩ්ඩයි දා. අම්මඩ මේ රිෂාඩ් නානා. අන්තෝ හලෝ නානා කියන්න. ඔව් දන්නේ නැද්ද? හැමදාම එහෙම තමයි ඉතින් සතුටින් සනීපෙන් සැපෙන් ඉන්නවා. එහෙමද? ඔව් මටත් ආරංචි වුණා ඒක. ඔව් කරගන්න ඔයාලට කරගන්න නම් පුළුවන්. ඔයාලට කොච්චරද ඕනි කියන්නකෝ. ගෑම් 500ක්. එලකේදී. අද අවසරනේ. හරි මං ඔය පහමාර වෙද්දී ඩිලිවර් කරනවා. ඔයාමට සල්ලි ලැබෙන්න සලස්වුවා නම් බඩුඩි වෙලාවට හම්බෙයි. ඔව් දන්නවනේ ඉතින් අපි ගාව ලෝ ක්වොලිටි නෑ. කෙලින්ම හයි ක්වොලිටි තමයි තියෙන්නේ. එලගිරි. යාරවලා මරයි සුගිරි බයික් එකනේ. මං ගිහලා පොඩ්ඩක් බල්ලෙන්නද බයික් එක? පොඩියා. ඒ ගොල්ල බෑම් මම යන්න ඕනේ බා. මොවා එනකන් හිටියේ වටයක් පොඩ්ඩක් ඉල්ලගන්න. මම මොකද උඹට පාටයක් පදින බයික් කියලා දෙන්නේ. බෑම්. මොකක්ද කියන්නේ කියන්නකෝ දැන්? ඒවා මොකද්ද කියන්නේ? මට පාඩු යන්න දෙන්න මගේ බයික් එකනේ. අපේ දැන් ටැල්ලෝ ආයෙම සද්ද දාන්න තියාගන්න එපා. ඔයාලා පැන්ට සද්ද මට වැඩක් නැහැ. මට කොයි වුණත් මට එකයි. මොකක්ද දැන් ඔයා කියන්නේ කියන්නකෝ. අඩෝ දෙන්නම වරෙන් මේන. පොඩියා මොකද බස්කිනියාන් උඹලා අතන මොකද්ද කරගන්නේ? අම්මුගේ වටයක් ඉල්ලලා සමු ආත්ත ගේමට යවම. ඔබ ගියාම මොකක්ද උනේද? නෑ අයියේ මම බයික් එකේ ආව උතනින් නවත්තලා තිබ්බේ. පස්සේ මම අර ගමනක් ගිහලා එන ගමන් මෙයා බයික් උඩ නැවතිලා හිටියා. මම මෙයාට කිව්වා පොඩ්ඩක් බයින්න මම යන්න ඕනේ කියලා. මෙයා ඉතින් ලොකු සීන් එක දාලා මේ මට කියෙව්වා. මේකයි ප්‍රශ්නේ. ඔබ වටයක් දුන්නා නම් උතන ප්‍රශ්නේ කරන්නේ නැහැ නේ. මමයි මූට බයික් එක පෙන්නුවේ. බයික් එක දැම්මම මට දැක්කම මටත් ආසෙ දුනා. උඹට තිබ්බ වටයක් දෙන්න. දැන් ඒක කතා කරලා වැඩක් නැහැ. මට කියන්න තියන්නේ උඹලා දෙන්නගෙන් අතර ප්‍රශ්නයක් ඇති වුණොත් උඹට ගෙදර යන්න වෙන්නේ නැහැ. උඹට මේ මෙතනින් එහාට යන්න වෙන්නේ නැහැ. මම මේ කියන දේ තේරෙනවද උඹට? ඔය තේරෙනවා. එහෙනම් මේ ප්‍රශ්නේ මෙතනින් නවත්තලා පරිස්සමෙන් ගෙදර බලන්න. ආයි මේ පැත්තෙන් නේ ඔබ මේ පැත්තේ නෙමෙයිනේ. ඔබ කොහෙද? මම දෙයිවලයි. දෙහිවලනේ. ඒක තමයි. අපි ගැන දන්නේ නැහැ. මුන් මගේ ළඟම ඉන්න එක. මොයි පොඩියා. ඒක නිසා මුත්තේ ප්‍රශ්න දාගන්න එපා. දැන් ඔයා පරිස්සමෙන් ගෙදර යන්න. හරි අයියා. ඔයා වටයක් පදින් දුන්නා නම් උත්තර කතා කරන්න දෙයක් නැහැ නේ. දැන් ඵලයන් බවඩි. හරි. order pannu tapi boda ඇඟේම බාගනි කොඩ උඹ වෙන්න වද මොඩ ඒ තරම් චොඩ දුදෝඩ හමාරා හේ රෝඩ අවත් මුරුගසම් කොඩ අපි වද ගන්න කොඩ ආයිමත් උඩ හපින පැන්තුඩ පාරින් පත් වුණ අසින් දැන් මුව මොත් ජෙසි තුරන් කොයි සෙබි උපාර ගොඩ එති මුද මොර